දළදා වහන්සේ අත්‍යම කියනවා නම් වැඩ සිටියට දළදා වහන්සේ කීර්තිසී රාජසිංහ රජතුමාගේ කාලේ තමයි අපි පෙරහැර කරඬුව සකස් කරලා එහි සරියුත් මුගලන් ධාතුන් වහන්සේලා තමයි වැඩ සිටින්නේ. ඒක තමයි පෙරහැර කරඬුව පෙරහැර ගමන් කරන්නේ. නමුත් දළදා වහන්සේ පෙරහැරේ අපි ගමන් කරන්නේ නැහැ. නමුත් දළදා වහන්සේ වැඩ සිටින ගන්නා මාලිගාවේ කරඬු 7ක් ඉතින් අපි අද වැඩ පුදා ගන්න මේ මහා කරඬුවේ ඊළඟ කරඬුවේ 7ක් ඇතුලේ තමයි දළදා වහන්සේ වැඩ ඉන්නේ. ඊළඟට මල්ලොක් මහානායක හාමුදුරුවන් ළඟ ඊළඟට අස්තියේ මහානායක හාමුදුරුවන් ළඟ අපි සුද්ධනාම එකතු පමණයි දළදා වහන්සේට වඩම්මන්න පුළුවන්. දළදා කරඬුව ඇතුලේ අපේ දාවත්නා දේවල් තියෙනවා. දළදා වහන්සේ කේමාලා දන්ත කුමාරයා දළදා වහන්සේ රැගෙන ආපු මොණ්ඩ පුර දළදා වහන්සේ එක්කම වැඩ ඉන්න කරඬු හත ඇතුළේ ඒ වගේම රජවරු පූජා කරපු රජවරුන්ගේ ආභරණ කුණ්ඩලාභරණ එතකොට රජුන්ගේ දිවිසෙන මාලේ සියල්ලම දළදා වහන්සේ පූජා කරලා තියෙන්නේ. ඒ පමණක් නෙවෙයි දළදා වහන්සේගේ දුවිලි කිහින්ද කීර්තිසී රාජසිංහ රජතුමාගේ කෙස්වලින් සකස් කරපු මුසුන්නක් තියෙනවා. ඒ වගේ භක්තියෙන් තමයි රජවරු දළදා වහන්සේට සේවය කරේ. වගේම දළදා වහන්සේට බුදු පූජාව කියන්නේ වෙනම රම්පාත්‍ර 4ක් තියෙනවා. කීර්තිසී රාජසිංහ රජතුමා හදලා පූජා කරනවා. ඒ වගේම රත්තරන් කෙන්දි දේවා සදාකම් වගේ සෑම දෙයක්ම රජතුමා විසින් සකස් කරලා රජුමයි හේමක් අද අරගෙන දළදා වහන්සේට පූජා කරන්නේ. ඒ නිසා පාන්දර අලියම් දුරේ තියෙන ඒ වගේම දවල් බුද්ධ පූජාව තියෙනවා. සවස් ඊළම්පස දෙකක් තියෙනවා. මොකද රජතුමාමයි ඊළම්පස පූජා කරන්නේ.